බිම් කොටා වී පපුරන දින සිටම ගොවියෝ සිය වකාරකින්නට මහත් වෙහෙසක් දරනවා. එළිවෙන ජාමයේ ඇහැ පියවෙන තත්පරයත් සියලු මහන්සිය වතුරේ දෙමීමට තරම් බලවත්. ඒ ඇසිල්ල වුවද අලි රංචුවකට මුව වල් ඌරු කැලයකට ප්‍රමාණවත්. සිය ගොයම ආරක්ෂා කර ගැනීමට පැල් රැකුමට ගිය ගොවි මහතෙකුට පසුගේ 12 වෙනිදා දිවි අහිමි වී තිබුණා. වෙනදාට නම් වාර්තා වුණේ වන අලි ප්‍රහාර නිසා දිවි අහිමි වූ අය ගැනයි. එහෙත් වන අලින්ගෙන් වගාව රැක ගැනීමට ගිය මේ ගොවි මහතාට සිය ජීවිතය අතහැර දමා තිබුණේ මුවෙකුගේ ප්‍රහාරයකින්. මුවගේ අං ප්‍රහාරය හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා තිබුණා. පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මොරගොල්ලාගම අංක 341 ගල් හිටියා ගම ග්‍රාම සීමා වසමේ හටන් ගම ග්‍රාමයේ පදිංචිව සිටි 47 හැවිරිදි මද්දුම ආරච්චිගේ සමන්ත විජේරත්න මේ මුව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ජීවිතෙන් සමගෙන තිබුණා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් එක් අයෙකු රෝහල්ගත කොට තිබෙනවා. මුව ප්‍රහාරයකින් මේ ප්‍රදේශයේ පුද්ගලයෙක් තුවාල ලැබූ පළමු අවස්ථාව මේ නොවන බව පැවසෙනවා. මින් පෙරද මේ මුවා විසින් තවත් කිහිප දෙනෙකුට සිය අන්තට්ටුවෙන් පහර දී ඇතැයි සඳහන්. මේ වගා බිම් ඇත්තේ කහල්ල පල්ලෙකැලේ රක්ෂිත භූමිය ආසන්නයේ. එහි ආරක්ෂාවට වනජීවී කාර්යාලය පිහිටා ඇත්තේ හේරත්ගම ග්‍රාමයේ. ඒ නිසා නිරන්තරයෙන් වන අලි තර්ජන වලින් වැටකන පිරිසට සිය වගා බිම් රැක ගැනීමට අපමණ වෙහෙසක් දැරීමට සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා. සමන්ත ජීවත් වන්නේ කුඹුරු ගොවිතැනින්. හේරත්ගම වනජීවී කාර්යාලය සීමාවේ පිහිටි මහත්යා නමින් හැඳින්වෙන වෙල්යායි ඇති සිය වගාවේ ගොයම රැක ගැනීම සඳහා ඔහු පැල් රකිනවා. එක යායට විවගා කොට ඇති අනෙක් ගොවියෝ සහ ඔහුද හරියට පැල් රකිනවා. සිය බිරිඳ පිසු දුන් රාත්‍රී කෑම වේලද රැගෙන පැල් රැකීම සඳහා සමන්ත පිටව ගොස් ඇත්තේ ඉකුත් 11 වෙනිදා සවස් යාමේදී. ඔහු ඈට පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ වැඩිමහල් දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාසික වෛද්‍ය සායනයට රැගෙන යාම සඳහා පසුදා උදෑසනම නිවසට පැමිණෙන බවයි. රාත්‍රියේ පැල් රැකීම අහවර කොට අන් දිනවලට වඩා කලින් අලුයම 5ට පමණ ඔහු පැලෙන් බැස නිවස බලා ගොස් තිබෙනවා. නිවස බලා එන ගමනේදී වෙලියායේම සිටි බස්නායක මාමාට මුවෙකු බිම පෙරලාගෙන අන්තට්ටුවෙන් පහර දෙන අයුරු ඔහුගේ නෙත ගැටී තිබෙනවා. 85 වෙනිවියේ පසු වූ බස්නායක මාමා බේරා ගැනීමට සමන්ත ඉදිරිපත්ව තිබුණා. ඔහු ඒ දෙසට දිව යද්දී මුවා ආපසු හැරී සමන්තට සිය අන්තට්ටුවෙන් පහර දී තිබෙනවා. ඒ පහර හමුවේ දෙදෙනාගේම ඉල ඇට පසාරු වී ගොස් තිබෙනවා. අලින්ගෙන් වගාව බේරා ගන්නට ගිය දෙදෙනා අවසානයේ මුව අන්ප්‍රහාරයකින් අඩපණ වී බිමට වැටී තිබුණා. වනජීවී කාර්යාලය හැරෙන්නට අවට පෙනෙන තෙක් මානයක ගියක් දොරක් නම් නැහැ. දෙදෙනාගේ වේදනාත්මක කෑගැසීම ඇසුණු වනජීවී නිලධාරීන් වහාම ඒ දෙසට පැමිණ තිබුණා. තුවාලකරුවෝ පොල්පිටිගම මූලික රෝහලට ඇතුළත් කළා. එහෙත් ඒ වන විටත් සමන්ත දිවිසැරියට සමුදී තිබුණා. බරපතල තුවාල ලබා සිටි බස්නායක වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පොල්පිටිගම රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළා. සමන්තගේ මෘතදේහය පොල්පිටිගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරුණේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහායි. පොල්පිටිගම කොට්ටාශ භාර හදිස්සි මරණ පරීක්ෂක W රාජරත්න මහතා ඉදිරියේ එය පැවැත්වුණේ ඉකුත්දායි. දුව සායනයට යන්න උදේම එනවා කියලා ගියපු මගේ මහත්තයා අලි රංචු අතරින් බේරිලා එද්දි මුවෙක් එනල මැරුණ කියලා මං කොහොමද හිත හදාගන්නද? සමන්තගේ බිරිඳ වූ අනෝමා චතුරානි බණ්ඩාර හඬා වැටුණා. සැමියාගේ අකල් වියව ඇගේත් දරු දෙනාගේත් ජීවිත ප්‍රශ්නාර්ථයක් බවට පත් කොට තිබුණා. අපිට දුවල 3 දෙනෙක්ම ඉන්නවා. ලොකු දුව තරමක් අසනීපෙන් ඉන්නේ. ඒත් ඇය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. අනිත් දුවල දෙන්නම නිබුල්ලු. ඔවුන්ගේ සරේ 5 ශිෂ්‍යත්වයට පෙනී ඉඳලා මේ සරේ 6 ශ්‍රේණියට ඇතුළත් වුණා. ගොවිතැන් කරලාම උත්සාහයෙන් තමයි මහත්තයා අපිට කියලා ඉන්න ගයක් හැදුවේ. ඒ සියල්ල දාලා අපිව තනි කරලා එයා ගියා. දුවල 3 දෙනෙක් එක්ක මං තනි වුණා. පශ්චාත් මරණ පරීක්ෂණය හමුවේ හඬා වැටුණා. ඇයගේ විලාපය රෝහලේ පරිශ්‍රය පුරා පැතිර ගියා. ඒ දුටු බොහොමයකගේ නෙතට කඳුළු බිඳුද මුසු වී තිබුණා. මියගිය සමන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුගිය 14 වෙනිදා සවස් යාමේදී හටන්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මෙම රක්ෂිතයට පිටතින් සිටින අලි කිඹුල්ලු මෙන්ම සර්පයන් පවා අල්ලාගෙන විත් මේ රක්ෂිතයට නිදහස් කරන බවට ඒ අවට වැසියෝ චෝදනා කරනවා. ඒ නිසාම ගමනාගමන පහසුකම් කිසිත් නැති පාගමනින් එහෙ මෙහෙ යන පාසල් දරුවන් ඇතුළු සියලු දෙනාම අවදානමකට පත්වන බවට
ඔවුන් පෙන්වා දෙනවා. අං සහිත මේ වැඩුණු මුවාද පිටතින් අල්ලාගෙනවිත් රක්ෂිතයට මුදා හැරී එකකු බවටද ප්‍රදේශවාසින් දොස් පවරනවා. සමන්තගේ මරණය නිසා ඉදිකරමින් තිබූ ඔහුගේ නිවසෙහි වැඩ අතරමගයි. බාලවැස්කාර රෝගී දීනිය ඇතුළුව දීනියන් තිදෙනෙකුට පිය සෙනෙහස අහිමි වී ගොස් ගොවිතැන් ජීවිකාව කොටගත් තවත් එක් පවුලක සවිමත් අශේරුකාව බිඳ ගොසින් කිසිවෙකුටත් අත නොපා ජීවත් වූ මේ පවුල දෙසට අනපනත් නියෝගද නොමැති නිසාම නීතියේ පිළිසරුණද අහිමි වී ගොස් තිබෙනවා. හැකි අයෙක් වෙතොත් මේ පවුලට යම් පිළිසරණක් විය හැකි. එය ඔවුන්ගේ කඩා වැටුණු ජීවිතය යම් තරමකින් හෝ ගොඩනංවා ගැනීමට මහත් රුකුලක් වනු ඇති.